හලෝ ළමයි කොහොමද ඉතින්? මට හිතුණා ඉතින් අද මගේ බ්‍රෙක්ෆාස්ට් එක ඔයාලත් එක්ක ෂෙයා කරගන්න ඕන කියලා. අපි බලමු ඉතින් අද මොනවද බ්‍රෙක්ෆාස්ට් එකට තියෙන්නේ කියලා. මේ තියෙන්නේ මම බ්‍රෙක්ෆාස්ට් එකට ලෑස්ති කරගත්ත එක ළමයි. මොකද පහුගිය ටිකේ කාලා ටිකක් බඩ වැඩි වෙලා. ඒ හින්දා හිතුණා සිම්පල් බ්‍රෙක්ෆාස්ට් එකක් ගන්න ඕන කියලා. මේක ළමයි මේ ස්වීට් කෝර්න් එකක්. මේක මම මේ දඹුල්ල ගිහින් එනකොට අරගෙන ආවේ මග තැනක තිබිලා. මට මතක විදිහට මේක කරලක් රුපියල් 200 ගාණක් වගේ වුණා මට මතක විදිහට. ඉතින් අපි කාලා බලමු මේක කොහොමද කියලා. මේක ළමයි මේ මගේ අතින් චුට්ටක් තැම්බෙලා වැඩි වුණා. මොකද මෙච්චර ගොඩක් මේක තම්බන්නේ නැහැ. මේක විනාඩි 3-4ක් තැම්බුනහම හොඳටම ඇති. අර මෙන්න මේ වගේ ඇට චුට්ටක් හරි එබෙන්නේ එහෙම තම්බන්නේ. හොඳට අර ඇට පිම්බිලා වගේ තියෙන තමයි ගන්න ඕනේ. ගන්නකොට මේක චුට්ටක් තැම්බිලා වැඩි ඉතින් මගේ අතේ. විනාඩි 7-8ක් වගේ තැම්බුවා මං හිතන්නේ අම්මා මේක. ඉතින් අපි කාලා බලමු. මෙහෙමයි ළමයි මේ මම ඇත්තටම අනිත් බඩේ රෝගේ කන්න කැමති නෑ. කන්න කැමති මේක විතරයි. ස්ටික් ටිකක් ගෑවිලා ළමයි. මේක විතරයි කන්න කැමති. අනික මම කන්න ආස නෑ. මේකේ පොඩ්ඩක් පැණි රසක් තියෙනවා අරකට සාපේක්ෂව. එතකොට මේ පැණි රසයි කිරි රසයි දෙකම තියෙනවා අරකට සාපේක්ෂව මේ බඩේ රෝගේ. අනික මේක මේ අරකට වඩා මේ බඩේ රෝග එක ඇත්තටම සොෆ්ට්. හයිය ගතියක් නැහැ මේකට. අරක ටිකක් හයියයිනේ. මේකේ හැම හයිය නැහැ. මේක පොඩක් සොෆ්ට් ගතියට තියෙන මේක බඩේ රෝග එකකට. අතර මට නම් අනිත් බඩේ රෝගයකට වඩා මේ බඩේ රෝගෙන් ගොඩක් රසයි. සමහර අය නම් මේක කන්න කැමති නැහැ. සමහර අය කියන්නේ අපේ ගෙදර කට්ටිය කන්න කැමතිත් නැහැ. මේ බඩේ රෝගෙක අපේ ගෙදරින් මම විතරයි කන්න කැමති. ඉතින් ළමයි මේ විදිහට තමයි අද බ්‍රෙක්ෆාස්ට් එක මගේ. එහෙනම් ආයි වීඩියෝ එකකින් හම්බ වෙමු.